මිනිස්සු හැදෙනවා. එහෙමයි. මුස්ලිම් මිනිස්සු බණ අහනවා. ගොඩක් අහනවා. මගේ යාළුවෝ අහනවා. කතෝලික තරුණ පැවිදි වෙන්න අහනවා. ඒ මොකද මිනිස්සුන්ට අතට අහුවෙන දේවල් කියනකොට මේ දර්ශනයේ තියෙන ප්‍රායෝගික පැත්ත 2025 ජීවිතයට ඇදලා අරගෙන දාලා කියනකොට ඒකට කොහෙන්ද ආගම? මනුස්සකමට කොහෙන්ද ආගම? 2045ට ගියත් 2100ට ගියත් ධර්මය එදාට ගැලපෙනවා. අකාලිකෝ මේක අකාලිකයි. සර්වකාලීන දහම මිනිස්සු වැළඳ ගන්නවා. අර නොපෙනෙන දේවල් කියපුවාම නෙමෙයි. මම මේ කාටවත් ගරහනව දොස් පරොස් කියනවා එහෙම නෙමෙයි. මිනිස්සු යථාර්ථය තේරුම් ගන්නකොට තරුණය දවසට ඇමතුම් කොහොමත් 200කට වැඩියෙන් එනවා. ඔය මගේ රියදුරු මහත්තයා ප්‍රසාද් මහත්මයා තමයි සියල්ල කරන්නේ. ධර්මදේශනා බාර රට වටේම යනවා ස්වාමීන් වහන්සේ. රට වටේම යනවා මමත් එක්ක හරි පරිස්සමට එක්කයි යනවා. එතකොට එන ඇමතුම් වලින් වැඩිමනක් එන්නේ මිනිස්සු කතා කරන්නේ තරුණයෝ. මගේ YouTube channel එක කරන තරුණ ඊයේ පෙරේද කිව්වර අර වගේ මොනිටර් වෙනවන්නේ බලන වයස් කාණ්ඩ 182ක් අවුරුදු 35ට අඩු කට්ටිය. 182ක් අවුරුදු 35ට අඩු කට්ටිය. හොඳ ප්‍රවණතාවය ස්වාමීන් වහන්සේ. හොඳ ප්‍රවණතාවය. අපි හිතන් හිටියේ මීට අවුරුදු ගානකට කලින් අවුරුදු 50 60 පෙන්නට පස්සේ තමයි ධර්මය මතක් වෙන්නේ කියලා. අවුරුදු 60 පැනපු කිසි කෙනෙක් බණ අහලා නැහැ. තරුණයෝ බණ අහන්නේ ආතල් එකට නෙමෙයි. හැදෙන්න එමය. හැදෙන්න. තරුණයෝ වාහනේ යනකොට නිකන් බණ දාගෙන යන්න. ඇහුවොත් මම අහන්නේ. දුර්වලයි, අඩුපාඩු බහුලයි, අදිස්සි කෝප ගොඩයි, විශ්වාසය කැඩීම් ගොඩයි. හැබැයි ධර්මය ඇහෙද්දී මම නිවෙනවා. හැදෙනවා. මම හැදෙනවා. දැන් මේ වැඩසටහන බලන උදවියට හිතේ කමෙන්ට් කරයි මම හාමුදුරුවන්ගේ බණ අහලා හැදුනා. හාමුදුරුවෝ කියන දේ බොහොම පැහැදිලි. ඒකේ ලොකු ගැඹුරක් නෑ. ඒක හරි සරලයි. සවනස මොකද දැනෙන්නේ? එහෙම කියද්දි හිතෙන්නේ. අර ශාසනික වගකීම එදා බුදුහාමුදුරුවෝ පවර ලොකු මිනිස්සු ඕන තරම් අහනවා ඉඩකඩම් පූජා කරන්න. විදේශ ධර්මදේශනා එමටම ආරාධනා. නමුත් මේ අවුරුද්දට මේ බාර අරගෙන තියෙන ධර්මදේශනත් එක්ක විදේශ ධර්මදේශනා දෙක තුනකට වැඩි වටින්න හම්බෙන්නේ නැහැ. හම්බෙන ලාභ ලෝභ අපිව දුර්වල කරන්න පුළුවන් මට්ටමට ලැබෙනවා. අපේ දැන් මේ තියෙන අවංක ගුණය අපි දැන් මේ හිතාගෙන ඉන්න පිරිසිදු හිතක් තියෙනවනේ දැන්. ඒක දූෂණය වෙන මට්ටමට ලැබීම් තියෙනවා. ඒ කියන්නේ අර අපි නොමගට අරයන් තමයි හැමදේම සිදුවෙන්නේ. නම් අවදීන් සිටින්න. අවදියෙන් බුදුහාමුදුරුවෝ උගන්වලා තියෙනවානේ භික්ෂුව ලාභේදී පිරිහෙනවා කියලා. ඒක කලින් දැනගෙන තියෙන හින්දා හරි ලේසි. මේකේ තියෙන తాවකාලිකකම අඳුරගන්න හරි පහසු. ලොකු සතුටක් තියෙනවා. ඒ සතුට අර පුද්ගලික ජයග්‍රහණයක් විදිහට